අද අපි ඔයාගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරලා බලමුද? බලමු ඔයාට ප්‍රශ්න 10න් කීයකට නිවැරදිව පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න අංක 1. The cat has the table. පිළිතුර B. on. ප්‍රශ්න අංක 2. small යන වචනයේ අර්ථයට සමාන වචනය කුමක්ද? පිළිතුර A. tiny. ප්‍රශ්න අංක 3. right යන වචනයේ අතීත කාල පදේ කුමක්ද? පිළිතුර C. wrote. පළමු ප්‍රශ්න 3ට නිවැරදිව පිළිතුරු ලබා දුන්නා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ප්‍රශ්න අංක 4. happy යන වචනයේ විරුද්ධාර්ථ වචනය කුමක්ද? පිළිතුර C. sad. ප්‍රශ්න අංක 5. ස්පීක් යන වචනයේ අනාගත කාලයේ කුමක්ද? පිළිතුර A. will speak. ප්‍රශ්න අංක 6. The car is parked the garage. පිළිතුර A. in. දිනපතා ඔයාගේ දැනුම පරීක්ෂා කරලා බලාගන්න දැන්ම channel එක subscribe කරන්න. ප්‍රශ්න අංක 7. rich යන වචනයේ විරුද්ධාර්ථ වචනය කුමක්ද? පිළිතුර A. poor. ප්‍රශ්න අංක 8. The dog jumped the fence. පිළිතුර A. over. ප්‍රශ්න අංක 9. foot යන වචනයේ බහුවචනය කුමක්ද? පිළිතුර A. feet. ප්‍රශ්න අංක 10. eat යන වචනයේ වර්තමාන කාලයේ කුමක්ද? පිළිතුර A. eats.